අයිබෝවන් සුබ උදෑසන. ඉතින් මගේ ආදරණීය ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලත් එක්ක මම එදාගෙන ආව බඩු ටික පිළිවෙලකට පිරිසිදුව අසුර ගන්න කොහොමද කියලා තමයි කතා කරන්නේ. මම අල ටික දාගත්තා මෙහෙම හුලං වැදෙන්න පුළුවන් විදිහට තියෙන භාජනයකට. ඒක මම බලනවා අල තුවාල වෙච්ච තියෙනවද නරක් වෙච්ච තියෙනවද කියලා. මොකද ඒ දේවල් අනිත් අලවල ගෑවුනොත් ඒ අලත් නරක් වෙන්න බලනවා. ඊට පස්සේ මම ඒක වහලා තියාගන්නවා. මම මෙහෙම තියන්න හේතුව තමයි මීයෝ වගේ සතුන්ගෙන් මේ අල ටික ආරක්ෂා කරගන්නත් ඕන. ඒ වගේම හුලං වැදෙන්නත් ඕන. එතකොට ඊගාට මම මගේ ලුණු ටිකයි සුදු ලුණු ටිකයි තමයි ඇස් කරගන්නේ. මම ලුණු ටික නම් මම පැහැදිලිව පේන භාජනයකට දාගන්නවා. මොකද ඒක හොඳට උලම් වැදුනට කමක් නැහැ. මීය ලුණු සුදු ලුණු අරගෙන යන්නේ නැහැ. ඉතින් ඒ ටික එකට දාගන්න ලුණු සුදු ලුණු ටික. ඒ ටික දාලා මම පැත්තකින් තියාගන්නවා. ඒකෙත් බලනවා නරක වෙච්චි ලුණු සුදු ලුණු තියනවද කියලා. අනිත් ඒවා කල් තියාගන්න පුළුවන් විදිහට එතකොට අපිට අස් කරගන්න පුළුවන්. ඊළඟට මම ගෙනාව බිත්තර 50. බිත්තර 50 මම බිත්තර 16යි මට ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඊටු බිත්තර ටික මම වෙනම භාජනයකට දාගන්නවා. මම බිත්තර හොදන්නේ නැහැ. බිත්තර හොදලා තියාගද්දි සමහර විට අර සල්මන් වල වර්ධනයක් වෙන්න පුළුවන් කියලා කියනවා. මම ඒ ගැන වැඩි විස්තර දාන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් ඒ ගැන දැනගන්න ඕන නම් මම දැන් කොහොමද මේ දේ ගැන හොයනවා. හොයලා මම ඒ ගැන ඔයාලව දැනුවත් කරන්න. දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා ඔයාලට පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම මේ බිත්තර ටික ඔක්කොම මෙහෙම පිළිවෙලට අස් කරගන්නවා. අස් කරගෙන මම උපරිම දවස් 5ක් එළියේ තියෙනවා. දවස් 5ක් එළියේ තියෙනවා. එතකොට මම ඒ දවස් 5 පාවිච්චි කරන ප්‍රමාණය පාවිච්චි කරලා ඊට පස්සේ මම අයිස්ක්‍රීම් බකට් එකකට අස් කරලා මම ෆ්‍රිජ් එකෙන් දානවා. මොකද මට දවස් 5කට වැඩිය මම ලොකු විශ්වාසයක් නැහැ මේ බිත්තර ගෙඩිය ඇතුලේ කොච්චර කල් නරක වෙනවද නැද්ද කියන එක ගැන මට ලොකු විශ්වාසයක් නැහැ. ඒක නිසා මම බිත්තර ටික අයිස්ක්‍රීම් බකට් එකකට දාලා තියන හේතුව තමයි අයිස්ක්‍රීම් බකට් එක අර හතරස් ආකාරයෙන් තියෙනකොට ෆ්‍රිජ් එකේ ලොකු ඉඩක් ගන්නෙ නෑ ඒකට. එතකොට දැන් අපිට අවුම් භාජනයකින් දාලා තිබ්බොත් එහෙම ෆ්‍රිජ් එකේ අනවශ්‍ය ලෙස ඉඩ නාස්තියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් බිත්තර කියන දේ එහෙම තමයි අපිට තියාගන්න පුළුවන් වෙන්නේ. මම බිත්තර ටික දැන් තෝකබඩු කඩේකින් ගන්නකොට දැන් එයාලගේ බොක්ස් එහෙම තියෙනවනේ. ඉතින් ඒවට අසුරලා පිළිවෙලකට දෙනවා. අර බිත්තර මම මෙතනින් බිත්තර ටික තියාගන්න බිත්තර ටික තමයි මම ඉස්සෙල්ලා පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මම එතනින් මුලින් පටන් අරගෙන එතනින් තමයි බිත්තර ගන්න. එහෙනම් පිළිවෙලකට මම බිත්තර අරගෙන ඉතින් මේ බිත්තර ටික ඉවර වෙන්න ඇවිල්ලා තියෙනවා කියන්නේ ඔය බිත්තර 7ක් තියෙනවා. එතකොට මම අර අලුතෙන් ගේන බිත්තර ඊළඟට තමයි තියාගන්නේ. එතකොට අර ටික පරණ බිත්තර අරගෙන තමයි ඊළඟට මම අලුත් බිත්තර ටික ගන්නෙ. එහෙම තමයි මම බිත්තර ටික හස් කරගන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් කරනවා නම් මම ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලා කොහොමද ඔයාලගේ බඩු ටික අස් කරගන්නේ කියලා අපිත් එක්ක මේ වීඩියෝ එක බලන අත් එක්ක බෙදාගන්න කියලා. මම අර බඩු අරන් ආපු බෑග් ටික ඔක්කොම නවලා කරලා එක උරේකට දාලා අරන් තියා ගන්නවා. ආයෙසරයක් මම ග්‍රොසරි shopping යනකොට ලේසි මට බෑග් ටික හොයලා ඉන්න ඕනේ නැහැ. එතකොට මට ඒ උරේම අරගෙන යන්න පුළුවන්. ඔයාලට මතක ඇති මම ඉතින් සීනි කිලෝ 5ක් ගෙනාවා. ඉතින් මම මේ සීනි කිලෝ 5 මේ ලොකු භාජනයක තමයි දාගන්නේ. ඒක දාගෙන මම කූඹි එන්නේ නැති විදිහට හුලං ඇදෙන්නේ නැති විදිහට වහ ගන්නවා. මොකද ඊට පස්සේ මට පුළුවන් මේකෙන් එදිනදා පාවිච්චි කරන්න වෙනම බෝතලයකට දාලා පාවිච්චි කරගන්න. ඇත්තටම මම මේ අසුරන භාජන කලින් සල්ලි වලට නෙමෙයි ගත්තේ. මේ වනම් මම අවශ්‍යතාවයෙන් මම මොරුක්කු අරන් ආපු ලොකු භාජනයක්. මම අර shopping bag එකම කපලා මේ වගේ තියලා මූඩියෙන් වහ ගන්නවා. එතකොට මේක තද වෙලා
වැහෙනවා. එතකොට කූඹින්ට අර චූටි කූඹි జాතියක් ඉන්නවා. එයාලා අපි කොච්චර දේවල් වලින් වැහුවත් එනවා. හැබැයි මේ shopping වල මෙහෙම තියලා වහපුවාම නම් එයාලට එන්න අපහසුයි. ඉතින් එහෙම තමයි මම කරගන්නේ. ඔයාලටත් අදහස් තියෙනවා නම් මට චුට්ටක් කියන්න. මම එතකොට මේ දේවල් අත්දැක බලන්න. ඔයාලා කැමති නම් මගේ මේ දේවල් මගේ අදහස් බෙදා ගන්න මාව subscribe කරලා උදව් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එතකොට ඊළඟට මම මේ විදිහටම තමයි පාන් පිටි, හාල් පිටි වගේ දේවල් තියාගන්නේ. එතකොට අලුතෙන් ගේන එක බොක්ස් එකට දානවා. පරණ ඒවා ඉතුරු වෙලා තියෙනවා නම් ඒවා පාවිච්චි කරන තුරු මම අලුත් ඒවා ඒවට දාන්නේ නැහැ. මේ තියෙන්නේ මගේ පාන් පිටි බෝතලේ. මේ පාන් පිටි බෝතලේ පාන් පිටි ඉතිරි වෙලා තියෙනවා කලින් ගෙන ආපුවා. ඒක නිසා මම අලුත් පාන් පිටි එක මේකට දාන්නේ නැහැ. ඒක තවත් shopping bag එකකට දාලා තව shopping එකක් ඒක ඇතුළට දාලා හරියට කව වෙන්නේ දාලා හොඳට ගැට ගහලා මම ඒවත් අරන් තියා ගන්නවා. මං ගාව තියෙනවා මගේ grocery item පිළිවෙලට අසුර ගන්න කබඩ් එකක්. ඒ කබඩ් එකේ කලින් ගෙන ආපු බඩු කීපයක් ඉතිරි වෙලා තියෙනවා. මම ඒවා එළියට අරගෙන කබඩ් එකේ ලාස්ටුව හොඳට පිරිසිදු කරගන්නවා. ඔයාලට පේනවා මම මේකට දාලා තියෙනවා සිලිකන් පැකට්. ඊට අමතරව කරාමු නැටි දා ගන්නවා. එතකොට අර කුණු සත්තු වගේ අය ඇතුළට එන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම මේක ඩෙටෝල් ටිකකුත් ස්ප්‍රේ කරලා මං ගාව තියෙනවා wet tissues වලින් මම මේක පිරිසිදු කරගන්නවා. ඒ දේවල් මම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් හොඳ පිරිසිදු ඇති කෑල්ලකින් සබන් ටිකක් දාලා වුණත් මේක පිරිසිදු කරගන්න. හැබැයි අපි මේ සිත වියලි කරගන්න ඕන. වියලි කරගෙන ඉවරලා තමයි ආපහු බඩු ටික අස් කරගන්න ඕන. එතකොට අපිට අපේ බඩු ටික පිළිවෙලකට පිරිසිදුව තියාගන්න පුළුවන්. කෘමි සතුන්ගෙන් හානියක් සිද්ධ වෙන්නේ නැති වෙන්න. මොකද අපිට නිතරම මේ ලාච්චු ඇර බලන්න බෑනේ මේක ඇතුළට කරපොත් වෙවිල්ලද හූමි වෙවිල්ලද කියලා. ඉතින් ඒකින්ද අපිට කරාමු නැටි මම නම් මේකට තව දා ගන්නවා ලුණු පෙර ටිකකුත්. ලුණු පෙර ටිකක් දානවා, කරාමු නැටි දානවා. ඊට අමතරව අපිට පුළුවන් කුරුඳු කුතු වගේ දේවල් තියෙනවා නම් අපේ ගෙදර කුරුදු ගහක් තියෙනවා. ඒක නිසා මම කුරුදු කොලත් මේකට දා ගන්නවා. එතකොට අර ඒකේ සුවඳ මෙතන රැඳිලා තියෙනවා. මම ඩෙටෝලුයි මේ ටිෂු එකේ මේ පිහගත්තට මේ දේවල් පොඩ්ඩක් වෙලා තියා ගන්නවා. හොඳට වේලෙනකම් තියලා ඊට පස්සේ අර මම ගෙන ආපු බඩු වලින් මට මේ බඩු ටික හසුර ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ මම පපඩම් හසුර ගන්න විදිය. මම ගේන පපඩම් කිලෝ එකෙන් පුළුවන් ප්‍රමාණයක් මේකට අසුරගෙන ඉතිරි ටික එහෙම වීදුරු භාජනයකට දාලා පාවිච්චියට ගන්නවා. එතකොට මම කලින් ගෙන ආපු පපඩනුත් වීදුරු භාජනයක මේ විදිහට තියෙනවා. මම ඔයාලත් එක්කත් බෙදා ගන්නම් මේ පපඩම් කොච්චර ආරක්ෂිතව තියෙනවද කියලා. මම ඒ භාජනේ අර විදිහටම පොලිතින් දාලා පොලිතින් නෙමෙයි මේවා shopping cover වලින් කපා ගන්න ඒවා දාලා මම හොඳට වහ ගන්නවා. එතකොට හුලම් වැදෙන්නේ නැහැ. ඊළඟට මේ තියෙන්නේ මම පාවිච්චියට ගන්න ඒවා. ඒ පාවිච්චි කරලා ඒ ටික ඉවර වුණාට පස්සේ තමයි ආය අර භාජනේ අරගෙන පාවිච්චි කරන්නේ. එතකොට හුලම් වැදෙන්නේ නැතුව සෑහෙන කාලයක් අපිට ඒවා කල් තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම කඩල, රටකජු වගේ දේවල් තියාගන්නේ. මේ වගේ මං ගාව තියෙනවා භාජන. මං මේ භාජන වලට අසල ගන්නවා. ඊළඟට මම මේ යන්නේ මං ගෙනව පොල් තෙල් බුලිය වීදුරු බෝතල් වලට දාගන්න. මම වීදුරු බෝතල් 5ක් භාවිතා කරනවා. ඊට අමතරව ඒ චූටි බෝතලයක් තියෙනවා. ඒ චූටි බෝතලේ මං තියාගෙන ඉන්නේ ඇත්තටම නොපෙනෙන තැනකින් තියාගෙන හදිස්සියෙම අවස්ථාවක මම තෙල් ඉවර වුණා කියලා හිතන්නකෝ. උඩ මට හදිස්සියෙම අවස්ථාවක් වුණොත් ඒකට තමයි ඒ මං චූටි බෝතලේ තියාගෙන ඉන්නේ. එතකොට මගේ පුණීලේ ටිකක් පරණයි. ඒක නිසා මම බෝතලයක් කපලා කලින් මම තියලාගෙන ආ බෝතලේ කපලා ඒක පුණීලේ විදිහට භාවිතා කරන්න හිතුවා. ඒ වුණා කවුරු හරි හිතන්න පුළුවන් මෙච්චර තෙල් ප්‍රමාණයක් කල් තියාගන්න බෑ මේක මුඩු වෙනවා කියලා. එහෙමනම් මේ තෙල් දාගන්න බෝතලෙට ඔයාලට පුළුවන් ලුණු කැට් ටිකක් දාන්න.
ලුණු කැටි ටිකක් දාලා තියාගත්තාම තෙල් මොඩු වීම සිද්ධ වෙනවා අඩුයි. මම දන්නේ මම නම් එහෙම කරලා බලලා තියෙනවා. එතකොට තෙල් මොඩු වෙන්නේ නැහැ. මම ගේන්නේ අලුත් තෙල් හින්දා මට මේ මොඩු වීමේ ප්‍රශ්නයක් මීට කලින් ඇති වෙලත් නැහැ. ඒ වුණාට සැකයක් තියෙනවා නම් ඕන කෙනෙකුට ලුණු කැටි ටික දාලා තියාගන්න පුළුවන්. බෝලිය ඉතුරු වෙන ටික මම පාවිච්චියට ගන්නවා. ඊට පස්සේ ඒ බෝලිය මට පුළුවන් බෝතල පිරිසිදු කරලා වේලෙන්න අරන් තියාගන්න. ආයෙ තෙල් ගේන්න යනකොට කිසි කරදරයක් නැහැ. එක බෝතලයක් විතරක් මම තියාගන්නවා ලිප ගාවිත්. මෙන්න මේ විදිහට මම තාච්චියට අනිත් තෙල් ටික දාගන්නවා. මගේ අර රහස් බෝතලේ ඒක මම මේ විදිහට මටත් හොරෙන් හංග ගන්නවා. එහෙම තමයි ඉතින් මම නම් කරන්නේ. ඒ වගේ පුංචි රහස් වැඩක් තියෙනවා. ගෙදර කවුරුවත් දන්නේ නැහැ. මේක මට මතක් වුණා මගේ කලින් ගෙනාපු පපඩම් ටික ඔයාලට බෙදලා පෙන්නන්න ඒවා හොලම් වැදිලා නැහැ කියලා. ඉතින් මම ඒ ටික නම් මෙහෙම කඩාගෙන තමයි තියෙන්නේ. මම අර අලුතෙන් ගෙනාපු තෙල් ටික තාච්චියට දාගත්තා. මං අතින් චුට්ටක් තෙල් එක කර වුණා. මේ වගේ දුම් වෙනකන් තෙල් එක තියන්න එපා. එතකොට පපඩම් ටික කර වෙන්න බලනවා. මම ලිපේ ගින්දර වහලා තමයි මේ ගත්තේ. ඉතින් මේ බලන්න මේ පපඩම් හොඳට බැදෙනවා. එතකොට මේ පපඩම් හොලම් වැදිලා නැහැ. ඒකයි එහෙම බැදෙන්නේ. ඉතින් ඔයාලටත් මේක මේ අත්දැක බලන්න පුළුවන්. මොකද අපිට පුංචි ප්‍රමාණ වලින් පපඩම් ගෙනල්ලා අපේ ගෙදර පොඩි අයත් එක්ක මට බේරෙන්න බෑ. ඉතින් ඒක නිසා තමයි මම ලොකු ප්‍රමාණයක් ගෙනල්ලා මේ විදිහට තියාගන්නේ. සමහර විටක ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න තියෙනවද කියලා මම ඒක ගැන ලොකුවට හිතුවේ නැහැ. මම මේ බෙදා ගන්න අදහස් ගැන අඩුපාඩු තියෙනවා නම් කරුණා කරලා මාත් එක්ක ඒ දේවල් කියලා මගේ අඩුපාඩුත් හදලා දෙන්න කියලා මම මගේ ආදරණීය ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද ටිකක් දිග වීඩියෝ එකක් එකතු වුණා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට ලයික් කරලා කමෙන්ට් කරලා ආදරණීය ඔයාලා මාව පිරිමත් කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් යාළුවනේ අපි ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ජීවිතේ ඉදිරියට ගෙනියන්න අපි ඉස්සරහට කතා කරමු. අපි හැමෝටම වැදගත් වෙන දේවල් ඔයාලා හැමෝටම බුදු සරණයි. ජීවිතේ දිනන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම මගේ මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අලුත් දවසේ අලුත් විදිහට අපි නැවත හමු වෙමු.